අද මම කතා කරන්නේ ටිකක් වෙනස්ම දෙයක්. පහුගිය දවස්වල වැස්සත් එක්ක මගේ iPhone charge එක අකුණක් ගහලා පිච්චුණා. ඉතින් මේ තියෙන charge එක අපි මේ කපලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. charge එකේ housing එක බොහොම ගණන් විදිහට හදලා තියෙනවා. ඉතින් charge එක කපලා බලුවට පස්සේ ඔන්න වගේ තමයි මුලින්ම පේන්නේ. ඊට පස්සේ මම පිහියක් දාලා circuit කෑල්ල වෙනම ගලවලා ගත්තා. charge එක කපලා එළියට ගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ circuit එක බොහොම compact විදිහට ලස්සනට හදලා තියෙනවා. මම මේ circuit එක ගැන in detail වීඩියෝ එකක් පස්සේ කරන්නම්.